ऐसी देसी सरसावी पिंबिन डोरी डोरते डोरे मडलावයි අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණේ කර්මය පුනර්භවය සහ නිර්වාණය ඒක තමයි අද දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව. විශේෂයෙන්ම පුරපසළොස්වක පොය දවසේ නැවත විකාශයක් සිදුවන දොරමඩලාවට අපි තෝරගත්ත මේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනයෙන් මෙහි වැඩම කර සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය දේවාලයේගම මේධානන්ද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. විශේෂයෙන්ම ධර්ම ශාස්ත්‍රීය කාර්යයන්හි විශාල මෙහෙවරක් ඉෂ්ට කරන ධර්ම ග්‍රන්ථ රාශියක්ම පරිශ්‍රණ රාශියක්ම සිදු කරපු අපේ විද්වත් ස්වාමින් වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයා ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. අප ආරාධනය කළ මේ සාකච්ඡා මණ්ඩපයේට කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහත්මයාට එතුමා මනෝවිද්‍යා උපදේශනයේ පිළිබඳ පශ්චාත් උපාධිධාරයෙක් භෞතික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක් වගේම ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම මනෝවෛද්‍ය විශේෂඥ එච්.වී. ජයසිංහ මහත්මයා ඔබතුමාත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ අපේ මාතෘකාව කර්මය පුනර්භවය සහ නිර්වාණය. අපි කර්මයෙන් පටන් ගමු. අපි දන්නවා අපේ ජීවිතේ වෙනස් කරන්නට පුද්ගලයෙකුට මේ ලෝකේ පුද්ගලයෙක් හැටියට ජීවිතේ වෙනස් කරගෙන ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න බලපාන හේතු සාධක ගණනාවක් තියෙනවා. එකක් තමයි අම්මා තාත්තගෙන් ලැබෙන දේවල්. අපි කියමු කාර්යයට එන දේවල් කියලා. අම්මා තාත්තගේ ඥාන වලින් එන දේවල් අපිට ඉතුරු වෙලා තියෙනවා. මෙන්න අම්මා තාත්තා වගේමයි, පුතා තාත්තා වගේමයි, පුතා අම්මා වගේමයි එහෙම කියලා කියනවා. සමහර පුරුදුත් තියෙනවා අම්මා තාත්තගෙන් එන. ඒ වගේම තමයි අපිට පරිසරයෙන් ලැබෙන දේවල් තියෙනවා. අපේ යාළු මිත්‍රයන්ගෙන්, අපේ පාසලෙන්, අපේ කාර්යාලයෙන්, පරිසරයෙන් ලැබෙන දේවල් තියෙනවා. ඒ වගේම අපි රැස් කරගන්න දැනුමෙන් ලැබෙන දේවල් තියෙනවා. අපේ මානසික ශක්තියෙන් ලැබෙන දේවල් තියෙනවා. මේවා අපේ ජීවිතේ පවත්වාගෙන යන අපේ ජීවිතේ මෙහෙවන සාධක. ඊට අමතරව කර්මයෙන් අපේ ජීවිතේ මෙහෙවනවායි කියලා කියන්න හැකියාවක් තියෙනවා. මම ඔබ වහන්සේගෙන් ධර්මානුකූල ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා. ඔව් හසන්ත මන්ත්‍යා කර්මය ජීවිතයට බලපානවා සංසාරික ජීවිතයට. හැබැයි සංසාරික ජීවිතයට බලපාන එකම සාධකය කර්මය නෙවෙයි. තර සාධකයක්. ඒ උතෙන්දී මම කැමති කර්මය කියන එකට ඉතා සරල මූලික හැඳින්වීමක් කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා. කර්මය කියන්නේ ක්‍රියාව. අපේ ක්‍රියාකාරකම් ප්‍රකට වෙන නැත්නම් අපි ක්‍රියාකාරකම් සිදු කරන දොරටු තුනක් බුදුදහමේ උගන්වනවා. හිත, කය සහ වචනය. හැබැයි නිකම්ම ක්‍රියාව නෙවෙයි මේ කර්මය කියන්නේ. සචේතනික ක්‍රියාව, හිතාමතා කරන ක්‍රියාව, උවමනාවෙන් කරන ක්‍රියාව. ඉබේ සිදුවෙන ක්‍රියාව නෙවෙයි, අහම්බෙන් සිදුවෙන ක්‍රියාව නෙවෙයි, නොදැනුවත්ව සිදුවන ක්‍රියාව නෙවෙයි. දැනුවත්ව හිතාමතා සචේතනිකව කරන ක්‍රියාව තමයි කර්මය. ඉතින් මිනිස්සු හිතාමතා කරන දෙයට වග කියන්නේ නැහැ. පැහැදිලිව වග කියනවා. ඒ නිසා කර්මයට විපාකයක් තියෙනවා. කර්මානුරූපව දුක සැප දෙක ලැබෙනවා. ප්‍රධාන වශයෙන් කර්මය බුදුදහමේ උගන්වන්නේ කුසල අකුසලනේ, නැත්තම් පුණ්‍ය පාප කියලානේ. හොඳ නරක දෙක. තවත් විවහාර රාශියක් තියෙනවා මේ කුසල අකුසල කර්ම පුණ්‍ය පාප කියන යෙදුම තියෙනවා. කුසල අකුසල කියන යෙදුම තියෙනවා. සාදු අසාදු කියනවා. හොඳ නරක දෙක හඳුන්වන්න පිරිසිදු යෙදුම තියෙනවා. සාදු අසාදු කියලා. සාදු කියන්නේ හොඳ, අසාදු කියන්නේ නරක. ඉතින් මේ විශේෂයෙන් අපි අතර වඩාත් ප්‍රචලිත පින්පව් කියන එක සහ කුසල අකුසල කියන එක. ඒ දුන් වලින් හොඳ නරක දෙක කියවෙන්නේ. ඉතින් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සචේතනික හිතමතා කරන ක්‍රියාකාරකම් කුසල අකුසල නැත්නම් පුණ්‍ය පාප කියලා දෙකට බෙදෙනවා. ඒකට අදාළ විපාක, කර්මානුරූප විපාක. මේ කාරණා දෙක උඩ තමයි කර්මය සාකච්ඡා වෙන්නේ. ඒ කියන්නේ කර්මය සචේතනික බව, හිතමතා ක්‍රියාවට නැගීම, කුසල අකුසල වශයෙන්. ඊළඟට ඒකට අදාළ ප්‍රතිඵලයක් කුසල ක්‍රියාවන්ට නැත්නම් පුණ්‍ය ක්‍රියාවන් කළ ඇත්තන්ට සැප ලැබෙනවා. පාප ක්‍රියා කුසල ක්‍රියා කළ ඇත්තන්ට දුක් ලැබෙනවා කියලා. දුක සැප දෙක කිව්වා මේකෙදි විවිධ පැති වලින් බලන්න පුළුවන්. දැන් ඔය අපි අපල සපල කියන්නේ ඔය දෙකමයි. අපල කියන්නේ දුක් කරදර, සපල කියන්නේ සැප සම්පත්. ඉතින් මේ
දිනුම පෙරදුම කියනවා සමහර විට. යහපත අයහපත කියනවා. ඉතින් වැඩ කියනවා. මේ කර්මානුරූපව මේක සිද්ධ වෙනවා. එතකොට මෙතන ඇත්තට මූලික තේරුම හිතාමතා කරන ක්‍රියාවන්ට පුද්ගලයා වග කියන්න ඕන කියන. එහෙම වග කියන්න පුද්ගලයා සූදානම් නැත්තම් ලෝකේ පවත්වන්න බෑ. මේ සමාජය පවත්වන්න බෑ. අපේ චරිත ගොඩනගන්නත් බෑ. කර්මඵල විශ්වාසය. කර්මඵල විශ්වාසය මිනිසුන්ගේ ජීවිත වලින් සිත් සතන් වලින් ඇතුණොත් සදාචාරය නිසි විදිහට පිළිටවන්න බෑ. එක්තරා භෞතිකවාදී හැඩයකින් සදාචාරය ගෙනියන්න පුළුවන්. ඒක එච්චර දුර ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. සදාචාරය නිසි විදිහට හොඳ පදනමක පිළිටවන්න බෑ. සමාජය සාමකාමීව සහ යුක්ති සහගතව පවත්වාගෙන යන්න බෑ. මිනිස්සු කරන ක්‍රියාවලට වග කියන්න බැඳලා නැත්තම්. වග කියන්න වග කිව්වේ යුතුයි කියන පිළිගැනීම නැත්තම්. කර්මය හා විපාකය අතර කර්මය පිළිගන්නෙත් නැත්තම් විපාකය පිළිගන්නෙත් නැත්තම් කර්ම විපාක අතර සම්බන්ධය බාරගන්නෙත් නැත්තම්. ඒ නිසා මම හිතන්නේ සමාජයක පැවැත්මට ආගමික පදනමක් නැතත් ආගමික මූලයක් නැතත් සමාජයක පැවැත්මට බෞද්ධ හෝ වේවා බෞද්ධ හෝ වේවා කර්මඵල විශ්වාසය අවශ්‍යයි. කර්මඵල විශ්වාසය අවශ්‍යයි. අනිත් එක අපිට තියෙන මේ පුංචි මොලයක් නේ. පුංචි කල්පනා ශක්තියක්. අපි ලොකු තීන්දුව ගත්තට හුඟක් හිතාගෙන හිටියට අපිට මේ පොඩි බුද්ධියක් නේ තියෙන්නේ මේ කෙලෙස් සහිත මිනිස්සු හැටියට. ඉතින් මේ අපිට බුද්ධාගම උගන්වන බුදුහාරෝ මේ ජීවිතේට බලපාන සාධක රාශියක් තියෙනවා. සාධක අතුරින් එකක් තමයි කර්මය. එකක් කර්මය. ඊට අනුරූපව ලැබෙන විපාකය. දැන් කර්මයෙන් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය බෞද්ධයෝ දන්නවා. ඒක නිතර උගන්වනවා කතා කරනවා. ඉතින් ඒ අනුව කර්මයෙන් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැත්නම් කර්මයෙන් පරිබාහිරව තවත් නියමයන් සාධක තියෙනවා ජීවිතයට බලපාන වෙනත් දේවල් සිදුවන බොහෝ දේවල් සිදුවන. ඉතින් ඒ කාරණා අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. මම මේ කර්මය කියන එක ගැන සරල මතු පිට සාමාන්‍ය හැඳින්වීමක් කළේ. මේක එක්තරා විදිහේ ගූඪ අදහසක් හැටියට තමයි මේ අපි අතර හුඟක් වෙලාවට මනසේ තියෙන්නේ. ඒ අපේ හැම ජීවිතෙන් ඈත් කළා. ඒ අපේ හැම කර්මය එක්තරා විදිහක සදාචාරාත්මක හේතුඵලවාදයක්. සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයෙන් ගත්තාම කර්ම සංකල්පය කර්මයේ පිළිබඳ ඉගැන්වීම කොතරම් වැදගත්ද කියලා අපිට කතා කරන්න හැකියාව තියෙනවා. කර්මය කර්මඵලයේ ජීවිතයට බලපාන බව අපේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශයටපත් කළා. මහාචාර්යතුමනි මේ කර්මඵලය කාට හරි වෙනස් කරන්න පුළුවන්. බාහිර බලවේගයකින් වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා මේක අපේ ආමඳුරොත් මේක අපල කාලයක්. සමහරු කියනවා මේ අපල කාලයක් තමයි මේ උදා වෙලා දෙන්නේ. මේක අපේ කර්මේ. මේක සාමාන්‍ය සමාජයේ තියෙන කර්මයක් මේ කර්මේ හැටියට තමයි තියෙන්නේ. මේ කර්මේ බාහිර බලවේගයකින් වෙනස් කරන්න පුළුවන්. දෙවියන්ට, ග්‍රහ ලෝකවලට එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට මේ කර්මඵල වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද? මහාචාර්යතුමාගෙන් මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. හසන්ත මහත්මයා දැන් ඔය